Hello friends, welcome back to my channel උපේක්ෂා හර්ෂිනී vlogs. ඉතින් සෑහෙන කාලයකට පස්සේ තමයි ඔයාලට vlog එකක් මේ අරගෙන එන්නේ. ඉතින් අපි මේ යන්නේ අහුන්ගල්ලේ තියෙන රියු හොටෙල් එකට. ඉතින් හොටෙල් එකට යන්න කලින් අපි තව යනවා කැස්බෑව බලන්න. ඉතින් මේ අහුන්ගල්ලේ රියු හොටෙල් ගැන කිව්වොත් ගොඩක් අය මේක දන්නේ 24 hours unlimited food and drinks තියෙන හොටෙල් එකක් විදිහට. ඉතින් ඇත්තටම මේකේ තියෙනවා 24 hours unlimited food and drinks. ඉතින් මේකේ ඇත්තටම මේ කෑම බීම විතරමද තියෙන්නේ. අපි ගිහිල්ලාම බලමු. අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා අපි තුන් දෙනාට අමතරව අපේ මදුයි අකලංකයියයි අපේ මේ කයලි චූටි බබයි. මේ ඉතින් මේ දෙන්නගේ කෝලම්. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නවා කැස්බෑව බලන්න. ඉතින් මේ අපි හොටෙල් එකට චෙකින් වෙන්න තව වෙලක් තියෙනවා. අපි කොහොමත් ටිකක් කලින් ආවා. මේ මොකද කැස්බෑවෝ බලන්නමත් එක්ක. එහෙනම් එන්න ඔයාලවත් ඇතුලේ පොඩි රවුමක් එක්ක යන්න. දැන් ඉතින් ළමයි මට බයින්න එපා මොකක්ද අනේ කරේ කැස්බෑව පෙන්නනවා කියලා ඔයා මාළුනේ පෙන්නුවේ කියලා. ඉන්න දැන් තමයි පෙන්නන්නේ කැස්බෑව. ඔන්න මේ ඉන්නේ චූටි කැස්බෑ පැටව. ඔන්න එතකොට මෙතන ඉන්නේ එක ආබාධ තියෙන කැස්බෑව. මේ වගේ හිටියා 4-5 දෙනෙක්ම. දැන් මෙයා ගත්තොත් මෙයාගේ අතක් නැහැ. ඉතින් ඒ වගේ තව හිටියා කීප දෙනෙක්ම. එතකොට මේ කැස්බෑවත් එහෙමයි. මෙන්න මෙයා නම් නිදිද මන්ද සෑහෙන වෙලා අපි බලන් හිටිය හෙල්ලුණේවත් නැහැ. එතකොට මෙන්න මේ කැස්බෑවා මෙයා ඇලියෙක් කෙනෙක්. ඉතින් මෙයාව කවදාවත් මුහුදට දාන්න බැරිලු. මොකද අවුවට දාන්න බෑ. ඉතින් ජීවිත කාලෙම මෙතන ඉන්න අය මෙයාව බලා ගන්නවා. ඔන්න කැස්බෑව බලලා ඉවරයි. දැන් අපි ඊට පස්සේ හොටෙල් එකට එන්න පිටත් වුණා. ඉතින් මේ දැන් ඔන්න අපි ඉන්නේ රියු හොටෙල් එකේ. අපි ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු නේද? අපි එදා ගිය දවසේ ඇත්තටම වීකෙන්ඩ් එකක ගියේ. අනිත් එක වැකේෂන් පටන් අරන් තිබ්බේ. හිතා ගන්න පුළුවන් කොයි කාලේ කරපු වීඩියෝ එකක්ද කියලා දැන් තමයි එඩිට් කරන්නේ. ඉතින් ඇත්තටම මේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියා පේනවනේ ඔයගලන්ට. ඉතින් අපිට තිබ්බේ මේ අපිට චෙකින් වෙන්නත් ගොඩක් වෙලා ගියා. හැබැයි මෙතන ගොඩක් හිටියා චෙක් අවුට් වෙන කට්ටියත් මේ වෙලාවේ. ඒ නිසා තමයි අර ගොඩාක්ම ඉතින් මෙතන කලබලයි වගේ පේන්න තියෙන්නේ. පේනවනේ අපේ ළමයින්ට නම් කොහේ හරි කමක් නැහැ. ඉතින් ඔහොම දුව ඉන්න තියනවා. මේ ඉන්නේ මායි මදුයි. ඇත්තටම ඉතින් අපේ තිලි අඩුයි මෙතන. මේ පේනවනේ මේ ඩබල් හත් වැල් පටලවගෙන ඒ දෙන්නට ඉතින් මේ වැඩේ හරි ජොලි. අපි කට්ටිය ඉතින් එක ළඟ රූම් වල තමයි හිටියේ. ඔන්න ළමයි මේ තියෙන්නේ බැල්කනි එකේ ඉඳන් බලපුවාම අපි හිටපු රූම් එකේ බැල්කනි එකේ ඉඳන් බලපුවාම අපිට මේ හොටෙල් එකේ වටපිටාව පේන විදිය. මේකේ රූම්ස් කොච්චරද මන්ද බර ගාණක් තියෙනවා මට ඇත්තට මතක නෑ. ඉතින් ඔයාලට පේනවනේ අර ඈතින් බීච් එක තියෙනවා. මේකේ පූල් තිබ්බා 3ක්ද 4ක්ද. මං හරියටම කියන්නම් ඔයාලට ඉස්සරහට.
මට මතක නෑ ඇත්තටම. දැන් ගොඩක් කල් යන්නේ ගිහිල්ලා. මේ හොටෙල් එකේ තව ජකුසි එකක් තියෙනවා, ස්ටීම් බාත් තියෙනවා. ඉතින් අපි හිටපු දවස් දෙකෙන් එකකවත් අපිට ඒවා කරන්න බැරි වුණා. පොඩි අයත් හිටපු නිසා. ඉතින් ඒවා මිස් වුණා ඉතින්. ඒවට යනවා නම් අපිට කලින් මේ අපි ඉන්න දවස්වල කෝල් කරලා ඒවට අපොයින්ට්මන්ට් එහෙම දාගන්න ඕනේ. ඉතින් අපිට නම් ඒවා මුකුත් කරන්න බැරි වුණා. ඊට පස්සේ අපි රූම් එකෙන් ඇවිල්ලා ඩ්‍රින්ක්ස් තිබ්බා එතන මේ ඕන තරම් ඉතින් අන්ලිමිටඩ්නේ. ඉතින් අපි එක එක්කෙනා එක ඒවා try කරා. ඊට පස්සේ කෙලින්ම අපි ආවා ලන්ච් බුෆේ එකට. මේකේ බුෆේ එක ගැන කිව්වොත් ළමයි කෑම හොඳයි රසයි. ඉතින් මම මෙතන ගොඩාක් වීඩියෝස් ගත්තේ නැහැ. පොඩ්ඩක් අපි මහන්සි වෙලා හිටියේ. මට එහෙම ලොකු මූඩ් එකක් තිබ්බෙත් නෑ ඒ වෙලාවේ එහෙම රෙකෝඩ් කරන්න තරම්. ඉතින් මම චුට්ටක් එහෙන් මෙහෙන් රෙකෝඩ් කරගත්තා. ඔයාලට පෙන්නන්න. කොහොම හරි දෙතුන් පාරක් බුෆේ එක පැත්තේ ගිහිල්ලා ඉතින් ප්ලේට් 2-3කටම වග කිව්වා මේ සුප් එක හරිම රසයි. ඒකේ තිබ්බ සුප් ඔක්කොම රහයි. ඒ කියන්නේ අපි හිටපු දවස් ටිකේම තිබ්බ. මම දැන් ඔයාලව ක්වික් රූම් ටුවර් එකක් එක්කයි යන්නම්. මම ඉතින් එකින් එක විස්තර ඔන්න ඉතින් රූම් ටුවර් එක ওই විදිහට තමයි ඉවර වුණේ. ඉතින් මේ අපි දැන් ලන්ච් එකෙනුත් පස්සේ ඉතින් අපි කට්ටිය පොඩ්ඩක් රෙස්ට් කරා. මොකද ඒත් තනේ රෙස්ට් කරන්න හම්බුන්නේ නැහැ. එහෙන් මදුලගේ බබා අපේ කයලි බබා එහෙන් කරදර කරනවලු පූල් එකට යන් කියලා. අපේ කෙනත් එහෙම තමයි, වෙනසක් නැහැ. පූල් එකට යන් යනවා පොඩ්ඩක්. ඉතින් චුට්ටක් ඉන්න දෙන්නේ නැහැ ඉතින්. ඉතින් මේ ළමයි දෙන්නගේ කං කෙඳිරියා ඉවස ගන්න බැරුව අපි කට්ටිය තීරණය කරා අන්තිමට අපි යමු පූල් එක පැත්තට කියලා. මොන රෙස්ට්ද යන් කියලා ආවා ඉතින්. ඉතින් අපි කට්ටිය chat එකක් දාගෙන පූල් එක පැත්තට යන ගමන් මේ ඉස්සෙල්ලාම අපි ඉතින් යන්නේ බේබි පූල් එක පැත්තට. ඔන්න මේ තියෙන්නේ මම අපේ හස්බන්ඩ්ට කියලා ඔයගොල්ලන්ට බලෙන් හායි කියාගත්ත අවස්ථාවක්. නෑ එහෙම නෑ. මං කරන ඕනම ගොන් වැඩකට ඉතින් සපෝට් එක දෙනවා බැන හරි. අර ඉතින් දැන් මගේ vlogs වලට එහෙම මම කියන්න ඕන. නැත්තම් අර නිකන් හිතිලා කරන්න එහෙම තේරෙන්නේ නෑ. කියන්න ඕනේ අනේ මෙහෙම කරන්න කියලා ඉතින් කියන්න ඕනේ. මේකේ බේබි පූල් එකත් එක්ක මේ පූල් 4ක් තිබ්බා. මට මේක දැන් මේ ටික බලද්දි තමයි ඒක මතක් වුනේ. ඔන්න හිතවතියනි අපි මේ ඇවිල්ලා ඉන්නේ බේබි පූල් එකට. ඉතින් කියන්න සන්තෝසයි මේ හවස් වරුවෙන් වැඩි කාලයක් අපිට මේ බේබි පූල් එකේ තමයි ගත කරන්න උනේ. මේක හොඳ වෙලාවට 5ට වහනවා. මෙතන අවුලක්වත් නැහැ. අපිටත් පොඩි ෆන් එකක් ගන්න බැරි කමකුත්
ඔන්න ඒක පහට වහපු නිසා අපි ආවා මෙන්න මේ පූල් එක පැත්තට. මේ අර පූල් දෙකට තව දෙකක් තිබ්බනේ. අපිට ඒවට යන්න බැරි වුණා. මොකද බබාලත් එක්ක ඒවට යන්න බෑ. මේ පූල් එකේ විතරයි බබාලත් එක්ක ඉන්න පුළුවන්. ඉතින් ඒ පූල් එකට බැස්සට පස්සේ එතන වීඩියෝස් මුකුත් නැහැ. එතන ඉඳලා ඊට පස්සේ අපි රෑ වෙන්න කලින් බීච් එක පැත්තටත් ආවා. ඔයාලට මේ පූල් එකේ ඉන්නකොටත් ඔයාලට එතන තියෙනවා මේ අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන් තැනක්. එතනින් ඔයාලට ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන්. අපිත් ගත්තා. ඉතින් මන්ට ඒවා මුකුත් රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් ඇත්තටම ටිකක් හවස් වුණා. ඉතින් බේබි පූල් එකේ අපි ගොඩක් වෙලා හිටියා. ඉතින් ඒ නිසා අපිට බීච් එකේ ගොඩක් වෙලා ඉන්න වෙලාවක් තිබ්බේ නෑ හවස. ඉතින් අපි හිතුවා අපි උදේම එනවා බීච් එකට කියලා. මොකද ලස්සන බලන්නත් පුළුවන් ටිකක් උදේම. ඉතින් ඒ නිසා අපි ටිකක් කළුවර වැටෙනකොට අපි ආපහු රූම්ස් වලට ගියා. මෙතනින් යන එක ඉතින් ඇත්තටම ලේසි වුණේ නෑ. ළමයි දෙන්නට ඉතින් දහසක් දේවල් කියලා හෙටත් එමු කියලා. ඉතින් ඒ ටික කියලාම අපිට මහන්සි. එහෙම තමයි ඉතින් ඇත්තටම මේගොල්ලන්ව මෙතනින් එකගෙන ගියේ. හැබැයි ඇත්තටම අපි කට්ටියම මේ හවස් වරුව හොඳට එන්ජොයි කරා. ඔන්න මේ ඉතින් අපි කට්ටිය චේන්ජ් කරගෙන එහෙම මේ යනවා අපි ඩිනර් බුෆේ එකට. ඉතින් මම කලින් කිව්වා වගේ මේ රිව් හොටෙල් එකේ කෑම හොඳයි රසයි. ඩිනර් බුෆේ එකත් හොඳටම තිබුණා. අපිට ටික ඉක්මනට කන්න වුණා. මොකද අපේ ළමයි දෙන්න ටිකක් වෙලා යද්දී නිදිමතේ දෙන්නම. මොකද ඉතින් වතුරේ නටලා ඊට පස්සේ ඉතින් දෙන්නම හොඳටම නිදිමතේ තමයි හිටියේ. අපි රූම්ස් වලට ඇවිල්ලා අපේ බබාලා දෙන්නවත් එකම කාමරයක අපි නිදි කරවගෙන අපි 4 දෙනා පොඩි chat එකක් දාගෙන හිටියා. මොකද එතන රෑ තිබ්බානේ කොන්සර්ට් එකක්. ඉතින් අපිට බබාලත් එක්ක යන්න බෑ. තව මේකේ නයිට් ක්ලබ් එකක් තියෙනවා. ඉතින් අපිට ඒවට යන්න බැරි වුණා. මොකද ඉතින් බබාලත් එක්ක යන්න බෑනේ. මේ වෙද්දී දෙන්න හොඳට නිදි. ඉතින් අපි 4 දෙනා chat එකක් දදා ඉඳලා ඊට පස්සේ අපි කොහොම හරි දෙව්ෂාන් මගේ හස්බන්ඩ්ව තියලා බබාලා දෙන්නත් එක්ක මමයි මදු යකලංකයියයි අපි ආවේ. ඇත්තටම මේකේ රෙස්ටෝරන්ට් මේකේ 24 hours කෑම තියෙනවා කොහොනේ. අපි රෙස්ටෝරන්ට් එකට තමයි ආවේ. ඇත්තටම මොනවා හරි කන්නයි බොන්නයි. හරිද? මේ වෙලාවේ ඇත්තටම මම හිතන්නේ 11:00ට 12ට කිට්ටු වෙලා තිබ්බේ. ඉතින් ඒ එනකොට ඒ රෙස්ටෝරන්ට් එකේ තිබ්බ කොන්සර්ට් එක තිබ්බ හරියමයි ළමයි. ඉතින් අපි පොඩ්ඩක් එතනට ඔළුව දැම්මා. ඔළුව දාලා ඉතින් අපි ඒ අන්තිම මං හිතන්නේ කොන්සර්ට් එක 9ට පටන් අරන් 11ට ඉවරුනේ. ඒ කියන්නේ අපි ඊට කලින් මෙතනට ගියේ. මේ 11ට ඉවර වෙන්න තිබ්බේ. එතකොට ඇත්තටම මං හිතන්නේ ඒක ඉවර වෙන්න විනාඩි 5කට විතර කලින් තමයි අපි ඔතන ගිහිල්ලා තිබ්බේ. අපි ඉතින් ඒ විනාඩි 5නොත් උපරිම ප්‍රයෝජන අරගෙන එතනත් පොඩි ෆන් එකක් අරගෙන අපි රෙස්ටෝරන්ට් එකට ගියා. අපි 3 දෙනා ගිහිල්ලා එතන සෑන්ඩ්විච් තව කේක් ඒවා මේවා තියෙනවා එතන රෙස්ටෝරන්ට් එකේ. තව ඇපල් ඒවා මේවා තියෙනවා. තව කොෆි ටී ලත්තේ අනම්මනම් ඕන එකක් ඉතින් ඔයාට එතනින් ගන්න පුළුවන් ඩ්‍රින්ක්ස්. ඊට පස්සේ මායි මදුයි රූම් එකට ගිහිල්ලා මගේ හස්බන්ඩ්ව ආපහු එව්වා අකලංකා අයියත් එක්ක. එයාලට මොන හරි කන්න බොන්න. ඔන්න ඉතින් ඔහොම තමයි අපේ පළවෙනි දවසේ ඉවර වුණේ. මේකේ ඇත්තටම තව දේවල් තියෙනවා කරන්න. ඒත් අපිට මං කිව්වේ ජගුසි එක තියෙනවා, ස්ටීම් බාත් තියෙනවා, තව නයිට් ක්ලබ් එක තියෙනවා. තව මේකේ ජිම් එකක් තියෙනවා. ඉතින් අපිට ඕම්කුත් කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් මෙතන තියෙනවා කරන්න මේ රිව් හොටෙල් එකේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ ඊට පහුවෙනිදා මාගේ උදෑසන තේක මං හදාගන්න විදිහ. අපේ මගේ හස්බන්ඩ්නුත් බබාත් දෙන්නම තේ බොන්නේ නෑ උදේට. ඇත්තටම මම තමයි බොන්නේ. මට නිකන් ඒක නැතුව හරි අමාරුයි. ඉතින් මම මේ නැගිටගෙන මගේ තේක සාදන ආකාරය තමයි ඔයාලට මේ පේන්නේ. මං ඉතින් එතන තිබූ පැකට්ටු භාවිතා කර මේ වගේ ස්ට්‍රෝං ටී එකක් හදාගත්තා. දැන් මේ ඔයාලට පෙනී යන්නේ මං සාදාගත්ත ටී එකේ රස විඳින්මින් උදෑසන අසිරිය. මේ සෝබා දහමේ උදෑසන අසිරිය විඳින ආකාරය. ඔන්න ළමයි අපි කට්ටියම මේ උදෙන්ම බීච් එක බලා පිටත් වෙන්නයි යන්නේ. මොකද අර මං කිව්වේ ඊයේ හවස අපිට ඉතින් වැඩි වෙලා බීච් එකේ ඉන්න හම්බුනේ නෑනේ.
ඇත්තටම මම ගත්තොත් මං ඉතින් එහෙම බීච් පර්සන් කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ගියා ඉතින්. මං ඉතින් බීච් පර්සන් නොවුනට ඇත්තටම මේ උදේ වරු අපි මෙතෙන්ට ආවේ 7:00 ඇතුළත. 7ටම වගේ ආවා මං හිතන්නේ. මට මතකත් නෑනේ. කොහොම හරි අපි ආපු ටයිම් එකේ ඒ තිබ්බ පරිසරය හරිම ලස්සනයි. වැඩි අවුවත් නැහැ. අර හොඳට ඒ වුණාට සන්ලයිට් එක තිබ්බා. මේනට රස්නේ නැහැ. හරිම කාම් මේ වෙලාවේ. ඉතින් මේ ඇත්තටම හරි ෂෝක්. හරිම ලස්සන වටපිටාවක් තිබුණේ. මේ තියෙන්නේ මේ ඔන්චිලා මමත් ළමයි මමයි මදුයි හස්බන්ඩ්ලා දෙන්නම කොහොම හරි ටික්ටොක් එකක් කරගන්න කැමති කරවගෙන මේ ඒක කරගන්න හදපු අවස්ථාවක්. මෙතනදී කොහොම හරි මේ අපි කරගෙන යනකොට මේ කොහොම හරි අපේ කයේලි බබාගේ කකුල වැදිලා ෆෝන් එක වැටෙනවා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන හස්බන්ඩ්ලා දෙන්න හරි දැන් ඇති ඒක ඉවරයි ආයි නම් බෑ ගාලා ඉතින් අර අන්තිමට කරන්න තිබ්බ චූටි ටික කරේ නෑ. කොහොම හරි ඉතින් ඒක මගේ අරලා දැම්මා. මේ බීච් ගියාට පස්සේ කරපු එකක්වත් මම රෙකෝඩ් කරලා නැහැ කියන්නකෝ. මෙතනින් පස්සේ උනේ බීච් එකෙන් පස්සේ අපි රූම් එකට ආවට පස්සේ අපේ ළමයි දෙන්නව එක්කගෙන හස්බන්ඩ්ලා දෙන්න ආපහු ගියා පූල් එකට. මායි මදු නම් ගියේ නැහැ. අපි දෙන්න හැමීට බඩු ටික ඔක්කොම පැකින් කරගෙන බ්‍රෙක්ෆාස්ට් උත් ගත්තා. ඒකත් ගත්තා. මම ඒකත් රෙකෝඩ් කරලා නැහැ. සතුටුයි. ඉතින් එහෙම වෙනවා. ඉතින් එහෙම වෙලාවල් වෙනවා. සමහරලාට මග ඇරෙනවා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න කොහොම හරි මායි මදුයි ඔක්කොම බෑග්ස් ටික ඒවා මේවා අපි ඔක්කොම රෙඩි කරගත්තා අපිට චෙක් අවුට් වෙන්න. අර දෙන්න ඉතින් හස්බන්ඩ්ලා දෙන්න බබාලා දෙන්නත් එක්ක ඒගොල්ලොත් එක්ක පූල් එකේ ඒ වෙලාවේ හොඳටම අවුවයි. ඒ දෙන්නගෙම කරදරේ පූල් එකට යන් කියලා. ඉතින් ඒ නිසා තමයි හස්බන්ඩ්ලා ඇත්තටම ඒගොල්ලන්ව එක්කන් ගියේ. අපි දැන් චෙක් අවුට් වෙන්න යන්නේ. ඉතින් අපි චෙක් අවුට් වෙන්න කලින් ඇත්තටම රෙස්ටුරන්ට් එකටත් ගිහිල්ලා මෙයාලගේ ආපහු තියෙනවා මේක ඉතින් අන්ලිමිටඩ් නේ. ෆුඩ් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් ඉතින් මේ රෙස්ටුරන්ට් එකටත් ගිහිල්ලා ආවේ. ඉතින් ගත්ත පැකේජ් එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එපානේ ළමයි. ඉතින් අපි දැන් මේ යන ගමන් ආපහු ඉතින් අපි ගෙදර එන ගමන් අපි ගියා ගාලු කොටුව පැත්තට. ඔන්න මේ තියෙන්නේ අපි ගාලු කොටුවට එන මග දෙපස සුන්දරත්වය බලා ගන්න වැඩි නෑ පොඩ්ඩයි රෙකෝඩ් කරේ. ඉතින් අපි ඇත්තටම ගාලු කොටුවට එනකොට 2:00 විතර. ඔව් හැබැයි ඉතින් ඒ වෙලාවේ හරිම රස්නේ ළමයි. හුළඟ නිසා ටිකක් ෂේප්. ඒ වුණාට රස්නේ දැනෙනවා නිකන් පිච්චෙන ගානට වගේ රස්නයක් තිබුණා එතන. ඉතින් මෙතන වටපිටාව ගැන කියන්න දෙයක් නෑනේ. ඔයාලා ගිහිල්ලා ඇති හරිම ලස්සනයි. ඉතින් අර පොඩ්ඩක් දවල් වරුව නිසා අපිට අමාරුයි. ඇත්තටම ඉතින් හවසක උදේක වගේ නම් ඉතින් මෙතන හරි ආසාවෙන් ඉඳගෙන වටපිට සුන්දරත්වය බලන්න තිබුණා. ඒත් අර අවුව නිසා ඇත්තටම ටිකක් අමාරුයි. අනේ මන්ද ළමයින්ට නම් ගාණක් නෑ අනේ. හැබැයි ඉතින් ආවේගේ කොහොම හරි චුට්ටක් ඉඳලා යමු කියලා අපි චුට්ටක් ඇවිදගෙන ගියා ඉස්සරහට. ඔන්න අපි මේ හරියට එනකොට ළමයි වගේක් සරුංගලයක් හදලා ලොකු මේ පේනවනේ ඒකේ දිග. ඉතින් මේක යවන්න මේ ළමයි මං හිතන්නේ 3-4 පාරක් මහන්සි ගත්තා. අපිත් බලන් හිටියේ ආසාවේ. ඒත් ඉතින් මෙතන මේ හුලං තිබ්බ විදිහට මේක අර තිබ්බ මේ පැත්තේ මුහුද තියෙන පැත්තට නෙමෙයි බිල්ඩින් තියෙන පැත්තට තමයි ගියේ. ඉතින් එතකොට වයර් වල පැටලිලා එක ඉතින් ප්‍රශ්න වුණා මේ ළමයින්ට. ඉතින් එයාලත් ටිකක් අවුලෙන් වගේ හිටියේ බලන් හිටමු අපිටත් අවුල් ඇත්තටම කිව්වොත්. මොකද මේක හදන්න ඉතින් එයාලා ගොඩාක් මහන්සි වෙන්න ඇතිනේ. ඔන්න මේ තියෙන්නේ මේ ළමයි මේ සරුංගලේ යවන්න උත්සාහ කරපු එක අවස්ථාවක්. මේ පාරත් ගිහිල්ලා ඒක මේ
පැටලුණා මේ වයර් එකක හරි බිල්ඩින් එකක හරි කොහේ හරි පැටලුණා. එයාලට ඉතින් ඒක හරියට යවා ගන්න බැරි වුණා. මෙතනට ආව වෙලාවෙ ඉඳන් මේගොල්ලෝ අයිස්ක්‍රීම් ඉල්ල හිටියේ. ඉතින් අපි ඇවිදලා ඇවිල්ලා ඔක්කොම ඉවර වෙලා අයිස්ක්‍රීම් උත් කෑවා. අපි ඊට පස්සේ ඔන්න ගෙවල් බලා පිටත් වුණා මෙන්න මේ විදිහට. ඉතින් ඇත්තම කිව්වොත් අපි මේ ගිය ට්‍රිප් එක හොඳටම හොඳයි. අපි එන්ජොයි කරා ගොඩක් අපි කට්ටියම. ඉතින් රියු හොටල් එක ගැන කිව්වොත් ඒකත් හොඳටම හොඳයි. හැමදේම. ඉතින් අර මං කිව්වේ රියු හොටල් එකේ අර අන්ලිමිටඩ් ෆුඩ් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් තියෙනවා හොටෙල් එකේ කරන්න. මං කෝ අපිට කරන්න බැරි වුණා ගොඩක් දේවල් බබාලත් එක්ක. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා කරන්න. ඉතින් යන්න හොඳ හොටෙල් එකක් ඇත්තටම. හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් අපේ ගමන මේ විදිහට තමයි ඉවර වුණේ. ඉතින් අද මාව අහගෙන හිටපු බලන් හිටපු ඔයාලා හැමෝටම thank you so much. තවත් vlog එකක් අරගෙන ඉක්මනටම එන්නම්. bye.